ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේ වගේ බෝල හදාගන්න ඕනේ. ඔයාලට දැන් පේනවා මේ විදියට හදාගත්ත මොනවාද පොල් ගුලි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සාත්‍යයක් ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වතුර අයින් වුණාට පස්සේ තෙල් දාගන්න ඕනේ. මේ විදිහට තෙල් දාගත්තට පස්සේ අපි මේ වගේ පොල් කිරි වලින් පල්ප් එකක් හදාගන්න ඕනේ. ඒකට මේ පොල් ගුලි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒවා තෙලට දාගන්නවා. මේ ආකාරයෙන් හොඳට බැදීගෙන එනවා. මෙයත් බලන් ඉන්නේ ඒවා කන්න තමයි. මේ ආකාරයෙන් හොඳට බැදීගෙන එද්දී මෙන්න මේ වගේ රස කෑමක් අපිට ගන්න පුළුවන්. මේක හරිම රස කෑමක්. මේකේ නම තමයි නාරම් බෝල.